ධර්ම මාර්ගයට පැමිණියා කියන අර්ථය මොකක් කියනවද? සෝතාපන්න වුණා කියලා. ඒ මාර්ගය අවසන් කරපු කෙනාට කියන රහතන් වහන්සේ කියනවා. කාට හරි සෝතාපන්න වෙන්න ඕන නම් එයා පොඩ්ඩක් විවේකයටපත් වෙනවා. විවේකයටපත් වෙනවා කියන්නේ නිකන් නිදාගන්න එක නෙවෙයි. හිතේ තියෙන බලාපොරොත්තු අඩු කරගන්න. බලාපොරොත්තු අඩු වුණාම හිත ස්වභාවිකව විවේකයටපත් වෙනවා. ඒ විවේකයටපත් වුණාම හිත විශ්ලේෂණය කරගන්න ලේසි. ඒකට මේක කවදාවත් බලාපොරොත්තුවක් දාගෙන මට රහත් වෙන්න ඕනේ, මට සෝතාපන්න වෙන්න ඕනේ කියලා දාගෙන දිවට හම්බ වෙන්නේ නැහැ. තමන්ගේ මනස තේරුම් ගත්තාම, මනස බලාපොරොත්තු අඩු කරලා විවේකයටපත් වුණාම තමන්ට ඒක දැනෙන්නේ නැහැ. කන්ති පරමං තපෝති තික්ඛා නිබ්බාණං පරමං. ඒක නම් මහ පුදුම කතාවක්. ඉවසීම කියන්නේ පුදුම තපස. ඒ වගේම නිවන කියන්නේ පුදුම සැපයක්. පරම සැපයක්. පරම කියන්නේ උපරිම එකක්. ඒක ඇත්තේ නිර්වාණය කියන්නේ බොරුවක් නෙමෙයි. ඒක මායාවක් නෙමෙයි. දුක තියෙන වගේම නිවනත් අපි ගාව තියෙනවා. ඇත්තටම ඒක සාක්ෂාත් කරන්න පුළුවන්. ඒක සාක්ෂාත් වෙනවා. ඒ වුණාම Tamanට දැනෙනවා බුදුහාම මේ පණිවිඩය අපි ගාව තියෙච්ච හැටි. ඒ තාක්කල් කියන මොකද්ද? සැපය. ඒක උපරිම දියුණු වෙලා යනකොට ඒකට කියන වචන නැහැ. කියනවා නම් කියන්න පුළුවන් අහස ජීවත් වෙනවා කියලා තමයි. එහෙම එකක් නෙවෙයි. වචනයකට කියන්න පුළුවන් නම් අහස ජීවත් වෙනවා. ඒ නිර්වාණ ධාතු එච්චර ප්‍රබල එකක්. ඒ නිරෝධ සමාපatti එච්චර ප්‍රබල එකක්. මේ ජීවිතේදී නෙවෙයි ප්‍රඥාවන්ත මිනිස්සුන්ට මේ මොහොතේදී සාක්ෂාත් කරගන්න. සම්දිට්ඨිකයි කියන්නේ එච්චරටම සම්දිට්ඨික. ඒ නිසා ඔයගොල්ලෝ මේ වචන විශ්වාස කරන්න.